ශ්‍රී ලංකාව ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථාන ඒ කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක් අද පැවැත්වුණා. එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියානු ඒ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 265ක් රැස් කළා. පිළිතුරුවීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමද කඩලු 9ක් දැවී ලකුණු 265ක් රැස් කළ අතර තරගයේ ලකුණු මට්ටම් සමවීමෙන් පසුව සුපර් ඕවරයක් ක්‍රීඩා කිරීමට කටයුතු කෙරුණා. එහිදී මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 17ක් රැස් කළා. ඊට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ලකුණු 7ක්ද සහන් ආරච්චිගෙන් ලකුණු 6ක් සහ එක්ස්ට්‍රා ලකුණු 3ක් ඇතුළත්. නමුත් ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් සුපර් ඕවරයක් ක්‍රීඩා කිරීමට පැමිණි වෛභව සූරියවංශී සහ සූරියන් ක්ෂේත්‍ර රැස් කළ හැකි වූයේ ලකුණු 9ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සුපර් ඕවරෙන් තරගයේ ජයග්‍රහණය හිමි කරගත්තා. ජයග්‍රහණයෙන් පසුව පසුගේ ඉන්දිය ප්‍රීමියර් ලීගයෙන් දැඩි කීර්තියක් රැස් කරගෙන සිටි වෛභව සූරියවංශී ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂෙන් හැලබගේ සමග ගැටුමක් ඇති කරගත්තේ මෙලෙසින්. හැලබගේ විසින් සූරියවංශී ක්‍රීඩාගාරයට යමින් සිටියදී කළ ප්‍රකාශයකට කිපුණු සූරියවංශී මෙම ගැටුම ඇති කරගෙන තිබුණා. මෙවැනි නවතම පුවත් ඉදිරියටත් බලන්න සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.